ආයිබෝන් යාළුවනි. Travel with Yash YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඉන්නේ ඩුබායි වලට ගොඩාක් ළඟින් තියෙන ලස්සනම නගරයක් වන සාජාවල. අද මම ඔයාලව එක්ක යන්න හදන්නේ සාජාවල තියෙන ජනප්‍රියම වෙල්ල තීරයක් වන අල්කහන් බීච් එකට. සහ ඊ ළඟින්ම පිහිටලා තියෙන සාජා මෙරිටයිම් මියුසියම් එක බලන්න. ඉතින් අපි බලමු අද දවස කොහොමද ගත වෙන්නේ කියලා. එන්න අපි යමු. මේ තියෙන්නේ අල්කහන් බීච් එක. මේක සාජාවල තියෙන පළමු පබ්ලික් බීච් එක විදියටයි හඳුන්වන්නේ. ඔයාලට පේනවා ඇති මෙතන කොච්චර ලස්සනද කියලා. නිවාඩු පාඩුවේ පවුලේ අයත් එක්ක යාළුවොත් එක්ක හිතේ හැටියට විනෝද වෙන්න කියාපු තැන. මෙතන තියෙන විශේෂත්වය තමයි මේ වෙරළ බොහොම පිරිසිදුයි. ඒ වගේම අපිට අවශ්‍ය චේන්ජින් රූම්ස්, ෂවර්ස්, ඒ වගේම පොඩි බඩගින්නක් આવුත් කෑම බීම ගන්න කැෆේ පවා තියෙනවා. කැමති අයට මෙතන කයාකින් වගේ ජල ක්‍රීඩා කරන්නත් පහසුකම් සලසලා තියෙනවා. වෙරළේ විනෝද වුණාට පස්සේ මම දැන් යන්නේ තවත් වැදගත් තැනකට. ඒ තමයි සාජා මෙරිටයිම් මියුසියම් එකට. නැත්තම් සාජා මුහුදු කෞතුකාගාරයට. මේ කෞතුකාගාරය ඇතුළට ආවම හිතා ගන්න පුළුවන් අතීතයේ සාජාවල මිනිසුන්ගේ ජීවිතය මුහුදත් එක්ක කොච්චර බැඳිලා තිබුණාද කියලා. මේ ප්‍රධාන වශයෙන්ම ප්‍රදර්ශනය කරන්නේ අතීතයේ භාවිතා කරපු දීවර බෝට්ටු, මුතු කිමිදීම, එහෙම නැත්නම් පර්ල් ඩයිවිං සඳහා භාවිතා කරපු උපකරණ සහ පැරණි වෙළඳ ක්‍රම. ඔයාලා දන්නවද තෙල් සොයා ගැනීමට කලින් මේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගය වුණේ මුතු කර්මාන්තේ. මේ තියෙන්නේ ඒ කාලේ ඔවුන් මුතු සොයා ගැනීම සඳහා මුහුද යටට ගිය විදිය. ඇත්තටම මේක හරිම අපූර්ව අත්දැකීමක්. අතීත අරාබි සංස්කෘතිය ගැන ගොඩාක් දේවල් මෙතනින් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අද දවස් අපි සාජවල අල්කහන් බීච් එක
මෙරිටයම් මියුසියම් එකේ ගොඩාක් හොඳට ගත කළා. ඔයාලා ඩුබයි හෝ සාජාවල ඉන්නවනම් නිවාඩු දවසකට අනිවාර්යෙන් මේ පැත්තේ ඇවිල්ලා බලන්න. මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් එකක් දාන්න. ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් නැවත හමු වෙමු. Me travel and cook with Yash.